සුබ දවසක් හැම දිනාටම. මීට කලින් මම ගෙනාපු වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට ස්ටෙන්සිල් වලින් මුද්‍රණය කරන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් ලස්සන වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ගොඩක් අය ස්ටෙන්සිල් ගත්තා. ඒත් කීප දෙනෙකුටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ටිකක් තිබුණා. මේ වීඩියෝ එක බලන ඔයාලට ඒ ප්‍රශ්න ටික තියෙන්නේ නැති. මොකද්ද මේ එකක් මේ ස්ටෙන්සිල් එක ස්ක්‍රීන් එකට අලවන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තිබුණා. ඊළඟට මේකෙන් print කරන්න පුළුවන් එකයිද කියලා. ඔය වගේ ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මේකෙන් වැඩ කරපු අය නම් දන්නවා මේක කොහොමද මේකෙන් කොයි විදිහේ ප්‍රයෝජනයක්ද තියෙන්නේ මොන වගේ ලාභයක්ද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් විස්තර දන්නවා. ඉතින් මේ ගත්ත අය ගොඩාක් මට ඒ සම්බන්ධව ස්තුති ප්‍රකාශනත් එක්ක ගොඩක් මේ මට විස්තර දාලා තිබුණා. ඒගොල්ලෝ කරපු නිර්මාණත් දාලා තිබුණා. ඉතින් බොහෝ දෙනෙකුට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අද මේ ඔයාට මම මේකේ ලස්සන මුද්‍රණයක් ගහලා පෙන්නනවා. මේ කලින් වතාවේ තිබුණ ස්ටෙන්සිල් වගේම මේ ස්ටෙන්සිලුත් ඒ පැක් එකට අදාළයි. අයිති. ඉතින් අපි අද බලමු මේ අද කරන්නේ දා මම කරේ RBC එකකින් අද කරනවා මේ RBW එකකින්. ඉතින් මේක අපි විශේෂ පාටකුත් අපි හදනවා. මේක මේ මොකද්ද මේක පාට දෙකක් ඩයි වර්ග දෙකක් එකතු කරලා මේ ලස්සන කොළ පාටක් හදන්නේ කොහොමද කියලාත් ඔයාලට කියලා දෙනවා. ඒත් එක්කම මේ කොළ පාට මේ මම අරගෙන තියෙනවා මෙතන මෙරුන් පාට රෙද්දක්. ඒ රෙද්දට RBW වලින් මුද්‍රණය කරනවා. සාරි පල්ලුවකට මේ ස්ටෙන්සිල් වලින් එක මුද්‍රණයක් කරන්න කොහොමද කියලා අද ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක අපිව subscribe කරන්න. මේ bell icon එක ක්ලික් කරලා තියාගන්න. ඔයාලට අපේ දැන් වීඩියෝ එක දිගටම ගොඩාක් වීඩියෝ අපි මේ ශේෂ්ත්‍ර ගණනාවකින් චිත්‍ර කලාවේ මේ තාක්ෂණික අවකාශය කියන තේමාවෙන් තමයි අපි මේ වීඩියෝ පෙළක් අරන් ඉන්නේ. ඉතින් ඉස්සරහට අපි මේ ස්ටෙන්සිල් වලින් කොහොමද ෆැබ්‍රික් පේන්ට් වලින් කරන්නේ කියන එක සම්බන්ධව වීඩියෝ ටිකක් මාලාවක්ම ගේනවා. ෆැබ්‍රික් පේන්ට් වල ගොඩාක් ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒකේ අලුත් ක්‍රමවේදයන් ගොඩකුත් තියෙනවා. ඒ ක්‍රමවේදයන් හැම දෙයක්ම අපි වීඩියෝ එකින් එකට කියලා දෙනවා. ඒත් එක්කම මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ චිත්‍ර විෂය හදාරන අයට කොහොමද මේ විෂයානුගතව මේ චිත්‍ර හදාරන එක සම්බන්ධව අපි වීඩියෝ පෙළක් අරන් එනවා. ඒකට ද්‍රව්‍ය බලා ඇඳීම, ප්‍රකාශන චිත්‍ර, මෝස්තර ආදී සම්බන්ධයෙන් වීඩියෝ පෙළකුත් ගෙනවා. ඒක නිසා ඔයාගේ දුවෙක් දරුවෙක් ඉන්නවා නම් ඒගොල්ලොන්ට මේ පණිවිඩය දීලා තියන්න. අපි ඉදිරි සතියේ ඉඳලම ඒ කොටස් ඔයාට අප්ලෝඩ් කරන්න අපි පටන් ගන්නවා. ඉතින් මේ ස්ටෙන්සිල් 10 පැක් එක සම්බන්ධයෙන් මම ගිය වතාවේ වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එකත් එක්කම අද ඒකට සම්බන්ධ වීඩියෝ එකක් මේ කරන්නේ. මේකෙදින් ඔයාට මේ සම්බන්ධයෙන් තොරතුරු මොනවා හරි ඕන නම් මේ පේන දුරකථන අංකයට කතා කරන්න. ඒත් එක්කම ඔයාට අවශ්‍ය මේ සම්බන්ධව සියලුම උපකරණ, තීන්ත වර්ග හැම එකක්ම අපි ළඟ තියෙනවා දෙන්න පුළුවන්. ඔයාට මම මීට කලිනුත් කියලා තියෙනවා මේවා ගන්න පුළුවන් තැන් සම්බන්ධවත් කියලා තියෙනවා. ඒ සම්බන්ධව මොනවා හරි තොරතුරක් ඔයාට ඕන නම් අපිට මේ නම්බර එකට කතා කරන්න. WhatsApp පණිවිඩයක් තියන්න. කතා කරන වෙලාවෙදී සමහරක් වෙලාවට තියෙන කෝල් වල ප්‍රමාණය නිසා සමහරක් වෙලාවට ඔයාට සම්බන්ධ කරගන්න බැරි වුණොත් WhatsApp පණිවිඩයක් තියන්න මම අනිවාර්යෙන් ඒකට රිප්ලයි එකක් දෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔන්න මම මේ වෙලාවේ මේ අරන් තියෙනවා මේ පැකින් ටේප් කියන ටේප් එක. මේකෙන් අපි මේ ස්ටෙන්සිල් එක කොයි වෙලාවකටවත් මේකට අලවන්නේ නැහැ. මොකද මේ ස්ක්‍රීන් එකට ගම් වර්ග මොකුත්ම පාවිච්චි කරන්නේ නැහැ. මොකද ගම් වර්ග පාවිච්චි කරලා යම් හේකින් මේ ගම් එක වේලුනොත් මේ ස්ක්‍රීන් එකේ අපිට සෝදලා අපව මේක ප්‍රයෝජනට ගන්න බැරි වෙනවා. ඒ නිසා ගම් වර්ග කිසි එකකින් මේකට මොකුත්ම ඇලවිල්ලක් කරන්නේ නැහැ. හැබැයි ඔයාලට මේක අලව ගන්න පුළුවන්. ඔයාලට දැන් අලවන්න ඕනි කියලා හිතෙනවා නම් මෙන්න මේ ක්‍රමයට අලවන්න පුළුවන්. මේ ක්‍රමයට ස්ටෙන්සිල් එක අලවලා අපහු ගලවන්නත් පුළුවන්. මේ අපේ printing එකක් නෙවෙයි. මේකෙන් printing 1000ක් වුණත් මේ විදිහට කරගෙන යන්න පුළුවන්. මේ ස්ක්‍රීන් එක මේ බ්ලොක් එකක් මේ පොලිතීන් බ්ලොක් එකක් නිසා මේක
කොයි විදිහකටවත් ඩැමේජ් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා මේක විශ්වාසයක් තියාගන්න මේ ස්ක්‍රීන් ඩැමේජ් නොවි පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන එක වාසියක්. මේ print කරගෙන යද්දි මැදින් සිදුරු වෙන ඒවා එහෙම මොනවත් එන්නේ නැහැ මේක. ඉතින් මෙන්න මේ විදිහට වටෙන්ම මේක සීල් කරගන්න පුළුවන් වාට. එතකොට මේ විදිහට සීල් කරනකොට මේ වටේ මෙතනින් මේ ඇරිලා මේ තින්ත මේ අයිනේ පොඩි ඉඩක් තියෙනවා. අපි ස්ටෙන්සිල් එකට මේ ස්ක්‍රීන් එක හදලා තියෙන්නේ ස්ටෙන්සිල් එකට වඩා තව චුට්ටක් වැඩියෙන් ඉඩ තියලා. ඒක නිසා එතනින් තින්ත එළියට යන ප්‍රමාණයත් එතනින් නතර වෙනවා මේ විදිහට වහ ගන්නකොට. මේක විශේෂ ක්‍රමයක්. ඒක නිසා ඔයාලට මේක මේ අලුත් ක්‍රමයක්. මේකෙන් සාරි මුද්‍රණයට ලොකු රුකුලක් ගන්න පුළුවන් මේ ක්‍රමයට ස්ටෙන්සිල් හදන එකෙන්. ඊළඟට මේ ස්ටෙන්සිල් එකේ තියෙනවා මේ බ්ලොක් කීපයක්ම. අපිට ඕන වෙන්නේ මේ එක පිහාටුවක තියෙන ලස්සන නිර්මාණය. මේක අපි සාමාන්‍යයෙන් මේ A3 ප්‍රමාණය නිසා මේකේ දිග වෙනවා අඟල් 15ක විතර දිගක් මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් පල්ලුවකට ගන්නවා නම් මේකේ දෙකක් උනත් ප්‍රයෝජනවත්. මේ රෙද්දට ගන්නකොට දෙකක් උනත් ප්‍රයෝජන. නමුත් අපි අද ටිකක් වැඩි ප්‍රමාණයක් ලස්සන හැඩතල වලට මුද්‍රණය කරනවා. මේකේ අපි අනිත් පැත්තත් මුද්‍රණය කරනවා. දැන් අපි මේ පැත්තෙන් ස්ක්‍රීන් එකට ස්ටෙන්සිල් එක අලව ගත්තට අපි මේක වහගන්නේ මේ පැත්තෙන් තමයි මේ අපිට මේකේ තියෙනවනේ බ්ලොක් කීපයක්ම මේකෙන් අපි මේ වහගන්නේ මේ පැත්තේ. මම මේක කලිනුත් මේ ගැන කියලා තියෙනවා. මේ පිටින් නෙවෙයි වහන්නේ. තින්ත එක හදනකොට මුලින් කහ පාටෙන් තමයි ටිකක් වැඩිපුර දාගන්නේ. කහ පාට ටිකක් මම මේකට හදන්න යන්නේ දැන් කොළ පාට. මේකට ෆික්ස් කවලම් කරලා තියෙන්නේ. අනිවාර්යෙන් ෆික්ස් කවලම් කරගෙන තියාගන්න ඕනේ. මේ ෆික්ස් මේත් එක්කම දාගන්න ඕනේ. මේ නිල් පාටකින් මම බොහොම පොඩ්ඩයි දාන්නේ. නිල් පාට වැඩි වුණොත් මේ අපි බලාපොරොත්තු වෙන කොළ පාට එන්නේ නැහැ. ඒක එක බිඳුවක් විතර බොහොම පොඩ්ඩක් නිල් පාට දානවා. මේ අපි මේ මුද්‍රණය කරන්නේ මේ අඳුරු පාට රෙද්දක්. ඒ කියන්නේ මෙරුන් පාටනේ. එතකොට අපිට මේකට මේ RBW තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ RBW එකට ඩයි වර්ග දාපුවාම එන පාට හැම එකක්ම ලයිට් කලර්ස්. කියන්නේ ගොඩාක් වෙලාවට මේ සුදු පාටත් එක්ක කවලම් වෙච්ච පාටක් තමයි හැදෙන්නේ. මෙන්න මේ වගේ මම දැන් හදාගෙන තියෙනවා ලා නිලක්. ඉතින් මේක ටිකක් අර කෙහෙල් දැල්ලි පාටට සමානයි. ඉතින් මේකට එකතු කරේ RBW fixer ඊළඟට මේ ඩයි කහ පාට ටිකක් වැඩියෙන් නිල් පාට ටිකක් අඩුයි. බොහොම අඩුවෙන් චුට්ටක් නිල් පාට එකතු කරේ. ඉතින් වෙන දවස්වල වගේම මම මෙහෙම රෙදි කෑලි ටිකක් අරන් තියෙනවා. මෙන්න මේ විදිහේ වතුර එකක් බේසනකට දාලා ළඟ තියාගෙන තියෙනවා. මේ රෙදි කෑලි ටිකක් තියාගෙන තියෙනවා. අපි මේ වැඩේට උදව් වෙන්න මේ ස්ක්‍රීන් එක සෝදා ගන්න ඕනේ නිසා. ඒක අනිවාර්යෙන් ළඟින්ම තියාගන්න ඕනේ. මොකද මේ RBW වලදී විශේෂයි. ගොඩාක් වෙලාවට කට්ටියට මේ ස්ක්‍රීන් බ්ලොක් වෙන්නේ RBW එකත් එක්ක. ඉතින් මේ RBW එක පාවිච්චි කරනකොට එහෙම ළඟම තියාගන්න ඕනේ. දැන් එදා අර
මේ ෆික්සර් ඊට පස්සේ ඩයි හැමදේම හොඳට මික්ස් කරගන්න ඕනේ මේ විදිහට හොඳට මේකේ මේ කවලම් වෙන්න ඕන. ඉතින් හොඳට කවලම් කරලා ගත්තාම අපිට මේ මුද්‍රණය හරිම ලස්සනට ගන්න පුළුවන්. අපි දැන් එහෙනම් මුද්‍රණය කරලා බලමු. මම මේ අරන් තියන්නේ මේ අර V shape එක නෙවෙයි box type එකේ ස්කූජි එකක්. මේ දෙකෙන්ම මේක කරන්න පුළුවන්. අපි මුලින්ම දැන් මේක පොඩ්ඩක් අපි ස්ක්‍රීන් එක තියාගන්න මෙහෙම හරස් අතට. සාරි පල්ලුවකට නිසා මේකෙන් මම දෙකක් මුද්‍රණය කරනවා. අපි මේ එකක් මේ මෙතනින් මුද්‍රණය කරනවා එකක් මෙතනින් මුද්‍රණය කරනවා. අපි මේකේ රිවර්ස් එකක් ගන්නවා තව ටිකකින්. අර වගේමයි අපි මුද්‍රණය කරාට පස්සේ මේ විදිහට තින්තෙන් වහ ගන්නවා නැවත මේ ස්ක්‍රීන් එක බ්ලොක් වෙන්න පුළුවන්. එහෙම නොවුනොත්. බලන්න ලස්සන නිර්මාණයක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේ ස්ටෙන්සිල් එකත් හොඳට සෝදලා වේලලා අරන් ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ ස්ක්‍රීන් එකත් හොඳට සෝදලා වේලලා ගෙනල්ලා තියෙනවා. ඉතින් දැන් අපි දැන් මේ print කරේ මෙන්න මේ විදිහටනේ. දැන් අපි print කරන්න යන්නේ අනිත් අතට. ඉතින් අනිත් අතට හරවනකොට එහෙම එන්න ඕන නිසා අපි මේ විදිහට ස්ක්‍රීන් එකේ තියා ගන්නවා. එහෙම තියාගත්තොත් ඔන්න අපි print කරනකොට අපි අර කියපු අතට තියෙන්නේ. ඒක නිසා අපි මෙන්න මේ විදිහට තියලා මේ ස්ක්‍රීන් එක හදා ගන්නවා. ආපහු අර කලින් විදිහටම අලව ගන්නවා. ඔන්න අපි අද ලස්සන නිර්මාණයක් කරා. මේකේ ඔයාට ඉතින් මේ වගේ ස්ටෙන්සිල් 10ක් තියෙනවා. තවත් කීපයක් තියෙනවා. ඔයාට ඕනේ නම් මේ වගේ ස්ටෙන්සිල් වලින් මේ නිර්මාණ කරන්න අපිට මේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. මම මේ වගේ තියෙන ඩිසයින් 10 වාට එවන්නම්. දැනට අපි ගාව තියෙන ඩිසයින් 10යි. තව ඉස්සරහට තවත් ඩිසයින් හදනවා. එතකොට ඔයාට ඒවත් ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ ක්‍රමය ඇත්තටම හරිම ලස්සන හරිම මේ ලාභදායී ක්‍රමයක්.
ඒක ඔයාලට තේරෙන්න ඔයා මේ වගේ නිර්මාණ කරලා බලන්න ඕන. ඉතින් සාරි වලට තමයි දැනට අපි මේ විදිහේ දේවල් හදන්නේ. ඉතින් තව ඉස්සරහදී අපි බලමු මීට වඩා තවත් ලස්සන නිර්මාණ ටිකක් කරන්න බඩු ටිකක් අපි ඔයාලට ලෑස්ති කරලා තියන්නම්. ඒ වගේම මේ අපි ඉදිරියට තවත් ශේෂ්ත්‍ර කීපයකින් වීඩියෝ කීපයක් ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ පාසල් ළමුන් සඳහා වීඩියෝ මාලාවක් අරන් එනවා. ඒ නිසා ඔයාගේ දුවා දරුවන්ට කියලා මේ අපේ channel එක subscribe කරලා මේ bell icon එක click කරලා තියාගන්න අපේ notification එකක් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අදට මේ වීඩියෝ එක මෙච්චරයි. මේ තව ඉස්සරහට තව ලස්සන අලුත් දෙයක් එක්ක අපි ඉස්සරහට කතා කරමු. පොඩි ඉඟියක් දෙන්නම්. වෙල්වට් චිත්‍ර සම්බන්ධව අපේ ක්ලාස් එක දැන් ඊළඟට මම ඔන්ලයින් ක්ලාස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. වෙල්වට් චිත්‍ර, වෙල්වට් මුද්‍රණය ওই දෙකම. ඉතින් චිත්‍ර කියන්නේ එකක්, මුද්‍රණය කියන්නේ තව එකක්. එතකොට වෙල්වට් වල ඔයා දැකලා ඇති ට්‍රිප් යනකොට එහෙම ගොඩක් ලස්සන නිර්මාණ තියෙනවා. අලින්ගේ රූප, මොනරුන්ගේ රූප, ඒ වගේ අර ගෝල් ඩස්ට් වලින් කරපු ඒවා, ඒ වගේ ගොඩක් නිර්මාණ තියෙනවා. ඉතින් මේවා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව ක්‍රමවේදය අපි ඉදිරියේ ඉතින් උගන්වනවා. ඒ නිසා ඒ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති අය ඔය WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා තියන්න. අපේ group එකට සම්බන්ධ වෙන්න මේ description එකේ තියෙනවා අපේ මේ WhatsApp link එක. ඒකට සම්බන්ධ වෙලා අපේ group එකට සම්බන්ධ වෙන්න. ඉදිරියේදී අපි මේ පන්තිය සම්බන්ධයෙන් ඒ course එක සම්බන්ධයෙන් අපි විස්තර දෙනවා. ඒක නිසා ඔයා ඒකටත් සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම් අදට මම සමුගන්නවා. බොහොම ස්තුතියි මේ වීඩියෝත් එක්ක රැඳිලා හිටියට. ආයුබෝවන්.